ඉතින් මේ විශ්වයේ තවත් අප නොදත් ගුප්තදේ කෙතරම් ඇද්ද? කුමක්ද මේ විශ්වය? කවුරුන්ද අප? මේ අඳුරු බලවේගවල අවසාන අරමුණ කුමක්ද? අපේ අඳුරු බලවේගවලට අනුව පාලනය වන පිරිසක්ද? මේක ප්‍රශ්න වලින් පිරුණු ලෝකයක් ගවේෂකයනි. රෙප්ටිලියන් ජාතින් සමාජ මට්ටම් අභිබවමින් ජීවත්වන මොවුන් කවුද? ඔව්, මානවයාට බලපෑම් කළ හැකි අඳුරු බලවේග පෘථිවිය පාලනය කරනවා. අද අපි අනාවරණය කරන්නේ මේ අඳුරු ත්‍රාස ජනක සත්‍යයි. මිනිස් සමාජය තුළම ගැවිසමින් අධික බුද්ධියෙන් හා බියකරු ක්‍රියාකලාප රාශියකින් සතු රෙප්ටිලියන් යනු විවිධ උපක්‍රම රාශියකින් ලෝකය පාලනය කොට අඳුර ව්‍යාප්ත කරන කොට්ටාශයකි. මොවුන් මිනිස් සමාජය තුළ සිටියද ඔවුන් හඳුනා ගැනීමේ හැකියාවන්ද ඉතා අල්පයි. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ ලෝකය වුණට අවශ්‍ය ලෙස පාලනය කරමින් ලෝකයේ බලය ඔවුන් සතු තබා ගැනීමයි. ඔවුන්ගේ ඉතිහාසය පිළිබඳ අතීතයේ සිටම විවිධ සාක්ෂි පවතී. කවුරුත් නොදන්නා වූ අඳුරු ඉතිහාසයක තොරතුරු අනාවරණය කරගන්නටයි මේ සූදානම. වසර ගණනාවක් සිට මෙම පෘථිවිය පාලනයට යම් බලපෑම් කරන රෙප්ටිලියන් පිළිබඳ අතීතයේ සිටම සාක්ෂි ඇත. සුමේරියානු ශිලා ලිපි තුළ අනෙක් මිනිසුන්ට වඩා උතුම් වූ විශේෂයක් පිළිබඳ සඳහන්. ඒ වගේම ශුද්ධ වූ බයිබලයේද රෙප්ටිලියන් පිළිබඳ සඳහන්. බයිබලයේ උප්පත්ති 3 සඳහන් මිනිසාගේ වැටීම කොටසේ ස්ත්‍රී හා පුරුෂයා පාපයාට පොළඹ ගන්නා සර්පයා ලෙස සඳහන්ය. බයිබලයේ සඳහන් ආකාරයට මිනිසාට පෙර සර්පයන් මෙම පෘථිවියේ ජීවත් වූ බව සඳහන්. එනම් රෙප්ටිලියන් වේ. තවද මෙසොපොතේමියානු ශිෂ්ටාචාරයෙන් හමුවන රෙප්ටිලියන් පිළිමයද එක් සාධකයක්. 1982 කැනඩාවේ ශ්‍රේෂ්ඨ විද්වතෙකු වූ ඩේල් රසල් පරීක්ෂණයක් නිකුත් කළහ. එම පරීක්ෂණයෙන් පසුව ඔහු යම් කිසි නිගමනයක් ලෝකෙට ලබා දෙනවා. මීට අවුරුදු මිලියන 65කට ඉහතදී සිදුවන මහා විනාශයෙන් අනතුරුව යම් කිසි ඩයිනෝසර සත්වයකු ඉතුරු වුණා නම් ඔහු ක්‍රමයෙන් මානව වර්ගයට පරිණාමය වී ඇති බව. ඔහු මේ සඳහා යොදාගන්නේ ට්‍රූඩෝන් නම් ඩයිනෝසර වර්ගයයි. දියුණුතම ඩයිනෝසර වර්ගය ට්‍රූඩෝන් වේ. ඔහු පසු උපකල්පනය කොට පැමිණෙන ජීවිරූපී ආකාරය සැලසුම් ගත කළේ මෙසේය. ඔහු මානවරූපී උරග මිනිසෙකි. ඔහු වර්තමානයේ රෙප්ටිලියන් ලෙස හඳුන්වයි. ඉතින් මේ රෙප්ටිලියන් පිළිබඳ වර්තමාන මොහොත තුළ නිගමන දෙකක් පවතී. එනම් ඔවුන් පිටසක්වල ජීවීන් කොට්ටාක්ෂයක්ද නැතිනම් ඩයිනෝසර් පරිණාමයෙන් පැමිණි උරගමානයකුද යන්නයි. කෙසේ නමුත් තවමත් මෙය අභිරහසකි. රෙප්ටිලියන් මානව උරගීන් මුල් කාලයේ මිනිසුන් සමග ගනුදෙනු කරත් පසුව මුන් සැඟවගොස් ඇති අතර වර්තමානයේ ලෝකයේ ප්‍රබල චරිතවලට මුවාවෙමින් ලෝකය පාලනය කරන බවට සාධක හෙළවී ඇත. මේ තොරතුරු රාශියක් ඇමරිකා විසින් ලෝකයට සඟවන රහසක් බවද දන්නා කරුණකි. මොවුන් මිනිසාගේ ජානවලට ආහාර ඉන්නත් වැනි විවිධ ක්‍රම තුළින් විසයෝදා මනස හසුරුවීමට ක්‍රියාකොට මානව චින්තනය අඩාල කොට මිනිසා වහලුන් ලෙස තබා ගැනීම මොවුන්ගේ අරමුණයි. එවගේම ලෝකයේ භේදයන් නැති කිරීම, යුද්ධයන් නැති කිරීම වැනි අඳුරු ක්‍රියාකලාප පිටුපස සිටින්නේද මොවුන් බව ඔබ දන්නවාද? හෙළිවී ඇති වාර්තාවලට අනුව ඇමරිකාවේ සහාය සතුව මේවා සිදුවේ. ඇමරිකානු රජයේ රහස් පරීක්ෂණ සහ විද්‍යාත්මක ක්‍රියා සඳහා මොවුන් විශාල වශයෙන් දායකත්වයක් ලබා දෙන බව සාක්ෂි මගින් තහවුරු වී ඇත. ඇස්වල වෙනස්වීම් තුළින් හැසිරීම ඒකාකාරී බව තුළින්ද රෙප්ටිලියන් සත්වයින් අපට හඳුනාගත හැක. මොවුන් ඉලුමිනාටි සංවිධානය සමගද සම්බන්ධකම් පවත්වන බවට යම් කිසි මතවාද පවතී. මොවුන් ලෝකයේ පාලනය සඳහා මාධ්‍ය විශාල වශයෙන් භාවිතා කරයි. ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් කිහිපයක්ම රෙප්ටිලියන් උරු බවට සාක්ෂි ලෝකයට හෙළිවී අවසන්. ප්‍රසිද්ධ ගායකයන්, රංගන ශිල්පීන් සහ බ්‍රිතාන්‍ය රජ පවුල ඇතුළු රාජ්‍ය නායකයන් විශාල පිරිසක්ද
රෙප්ටේලියන්වරු බවට අනාවරණය වී ඇත. ඔවුන් විසින් එම චරිතවල සිටි සත්‍ය පුද්ගලයාට හානිකොට පසුව ඔවුන්ගේ රූපයෙන් පෙනී සිට ඔවුන්ගේ මතවාද ලෝකයට ව්‍යාප්ත කිරීම සඳහා මේ උපක්‍රමය භාවිතා කරයි. රෙප්ටේලියන් වරුන්ගේ ප්‍රධානාහාරය මිනිස් රුධිරය වේ. ඊට අමතරව මිනිස් මුලේ යම් කොටස්ද ඔවුන් හායට ගනී. ඔවුන් සඳහා ආහාරයක් ලෙස කුඩා දරුවන්ගේ රුධිරයට ඔවුන් බොහෝ ප්‍රිය කරන බවද සඳහන්. ඉතින් මේ විශ්වයේ තවත් අප නොදත් ගුප්තදේ කෙතරම් ඇද්ද? කුමක්ද මේ විශ්වය? කවුරුන්ද අප? මේ අඳුරු බලවේගවල අවසාන අරමුණ කුමක්ද? අපේ අඳුරු බලවේගවලට අනුව පාලනය වන පිරිසක්ද? මේක ප්‍රශ්නවලින් පිරුණු ලෝකයක් ගවේෂකයනි.